හිරු ටීවී එකට විපතක් වෙලාලු නේද? විපතක්ද කියලා. ශ්‍රී ලංකා පොලිසිය ලිපියක් මගින් ඉල්ලීමක් කරලා තිබෙනවා කියලා ප්‍රවෘත්ති පළ වෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ටෙලිකමියුනිකේෂන් රෙගියුලේෂන් කමිෂන් එකට හිරු ටීවී එක මේ දිගට බොරු කියනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. බලපත්‍ර සම්බන්ධ වගකීම තිබෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට. බලපත්‍ර කොන්දේසි කඩවීම සම්බන්ධයෙන් එතකොට ඒ බලපත්‍ර වලට අලුත් කොන්දේසි ඇතුළත් කිරීම, තියෙන කොන්දේසි ඉවත් කිරීම, යම් පාර්ශවයක් ඒ කොන්දේසි කඩනවද, ඒවට එකඟ වෙනවද, එහෙමනම් මොනකද දඬුවම දෙන්නේ, తాවකාලික අවලංගු කිරීමකට ලක් කරන්න ඕනද බලපත්‍රය, එහෙම නැත්නම් ස්ථිර අවලංගු කිරීමකට යන්න ඕනද, එහෙමත් නැත්නම් අවවාද කිරීමක් කරන්න ඕනද, සමාව ගැනීමක් යෝජනා කරන්න ඕනද, මේක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සතුව තිබෙන විෂය පරාසයට අයිති එකක්. ඒක වෙන්නේ දැන් ටෙලිකමියුනිකේෂන් TRC එක කරමින් ඉන්නේ වෙන විකාශන කටයුතු වලට අදාළ තාක්ෂණික වැඩක්. ඒ නිසා මේක කළ යුතු එකක්ද නොකළ යුතු එකක්ද කියන සංවාදයේදී කන්ට්‍රෝවර්ෂල් කතාවක් කියන්න. අපේ අදහස පළමුව ඔවුන් කරපු වැරදි වලට ඔවුන්ට ප්‍රසිද්ධියේ සමාව ගන්නට ඉඩ හරින්න ඕනේ. පළවෙනි එක. දැන් මේ බලපත්‍රයක් අවලංගු කිරීමක් වගේ එකකට යනවා කියලා කියන්නේ මේක වෙන කලාපයකට මේ ප්‍රශ්නේ තල්ලු වෙනවා. එතකොට මාධ්‍ය නිදහසද මේ වල දැන් මාධ්‍ය නිදහස ගැනීම පොහොට්ටුවේ ඉන්නේ උන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයට මහින්ද රාජපක්ෂත් එක්ක ගෑවිලට කිසි එකෙකුට හොඳේ වරද ගාලා සද්ද නැතුව ඉන්න වෙන්නේ. ඇයි? 2006 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ මට මතක හැටියට. 7 ඔක්තෝබර් වල තහනම් කරන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සම්පූර්ණයෙන්ම එක ලියුමකින් එක රැයකින් හරිද? ඊට පස්සේ ඒ වෙනකොට UNP එක පැත්තේ ඉඳගෙන දේශපාලනය කරමින් හිටපු දුමින්ද සිල්වට එක්සත් ජනතා නිදහස් සන්ධානයට යන්න ඕන මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරගෙන මේ ලයිසන් එකේ ප්‍රශ්නේ විසඳන්න. ඊට පස්සේ දුමින්ද හිරු එකේ සාකච්ඡාවකට අවිල්ලා කිව්වා මේ ඒක ඒ දෙකේ කිසි සම්බන්ධයක් නැහැ. මට මතක අද වගේ මතකයි ඒ ගත්ත උදාහරණේ. මේ ලස්සනට ලියලා දීලා තිබුණ කවුරු හරි මේ කතාව. ඉස්කෝලයක් එකහමාරට අරිනවා. එකහමාරට කෝච්චියක් යනවා. ඉස්කෝලේ අරින එකේ කෝච්චිය යන එකේ කිසි සම්බන්ධයක් නැහැ. ඒ වගේ තමයි මම මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න පැමිණීමේයි ඒ තිබුණු තහනම ඉවත් කිරීමයි කියන එක අතර කිසි සම්බන්ධයක් නැහැ කියලා. ලියපුවාට මතක දුමින්දට මතකද කියලා බලගන්න. ඉතින් දුමින්ද නෑනේ. දැන් පළවෙනිම එක තමයි මේ අසත්‍ය ප්‍රවෘත්ති. හරිද? මේක ලිස්ට් අවුට් කරලා මෙන්න මේවා සම්බන්ධයෙන් සමාව ගන්නට ඉඩ හරින්න ඕන. ඒක ඇතුළෙම තියෙන ක්‍රෙඩිබිලිටි එක පිළිබඳ ප්‍රශ්නයක් ඊට පස්සේ. ඒ නිසා මේ ආයතන මෙහෙම දුවන්න දෙන ගමන් ඒගොල්ලන්ගේ ක්‍රෙඩිබිලිටි එක ඒගොල්ලන්ටම විනාශ කරගන්නට ඉඩ හරින්නට ඕන. පළවෙනි එක. එතකොට ඊළඟ පාර නිවුස් එකක් ගහනකොට දන්නවා බලපත්‍රයක් අහෝසි කිරීමට වඩා බරපතලයි සමාව ගන්න වෙන එක. තමන් ප්‍රවෘත්තියක් දානවා. ඊට පස්සේ නෑ මේ සෝරි අපි සමාව ගන්නවා මේ සම්බන්ධයෙන් අපේ බලවත් කනගාටුව අපි මේ සම්බන්ධයෙන් සමාවයි දිනවා ජනතාවගෙන් කියනවා. ඊට පස්සේ තව එකක් දානවා. හරිද? තව දවසකින් ගිහිල්ලා දැම්මට පස්සේ ආයෙකටත් සමාව ගන්නවා. ඊට පස්සේ කියන්නේ ඒක බරපතල කෙරවීමක් නේ විශ්වාසවන්තභාවය සම්බන්ධයෙන්. මේක කෙලවරක් නැතුව වෙනවා නම් ඊට පස්සේ මේ බලපත්‍ර කොන්දේසි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම තමයි පළමුව සිද්ධ කළ යුතුව තිබෙන හැම පැත්තක්ම බේරගෙන කරනවා නම් කරන්න තියෙන වැඩේ. හැබැයි මේක නිකන් පොඩි චණ්ඩිකමක ස්වරූපයකින් මේ යන්නේ. දැන් මේ ලංකාවේ මාධ්‍ය ආයතන කීපයක් හිතාගෙන ඉන්නවා රාජ්‍ය පාලනය කරන්නේ ඒගොල්ලෝ. හරිද? ඒ කියන්නේ රාජ්‍ය පරම අධිකාරීත්වයේ හිමිකාරීත්වයේ තියෙන යාලට. අනිත් හැමෝම ඒගොල්ලන්ට ඕන විදිහට හැසිරෙන්න ඕනේ වගේ එකක්. يعني එහෙම හිතාගෙන හිටියට ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම හිතාගෙන ඉන්න පුළුවන් නේ. දැන් ඒගොල්ලෝ කරනවා අපිට ඕන දේවල් කියලා හිතන් හිටියට කමක් නැහැ. හැබැයි මේ ඒ බලපෑම එකක් අපි බාර ගන්නවද නැද්ද කියන එක ඊළඟ පැත්තෙන් අනිත් පැත්තෙන් තියෙන එක තමයි එහෙම කරගන්න ඕන වුණාම ඒක වෙන්නේ නැතිකොට මේ රටේ නැති බොරු කියලා මේවා අවුස්සන එක. දැන් ඔය පහුගිය දවසක නිවුස් එකක් ගහලා තිබුණා අර රත්නපුරේ අර මන්ත්‍රීගේ කොස්තාපල්ගේ ප්‍රශ්නකට කෙලින්ම ගහන්නේ මොකද්ද? හෙඩිම දාන්නේ. මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ පහර කෑමට ලක් වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට. නේද? කියන්නේ නඩුකාරයාට කෙලින්ම කතා කරලා මේන මල්ලි නිවුස් රූම් එකේ මල්ලිලා ටික ඉන්න ඉඳ ගන්න මේ පුටුවෙන්.
හරිද? දාගන්න මේ කබාය පල්ලෙහා උසාවි වල එහෙම බලු කන් දෙක දාන්නේ නැහනේ. මේ එහෙම කියන්නේ. ඒක වුණත් කමක් නැහැ. මේක දාගන්න මේක. ගන්න මේක මිටිය. හරිද? අහන්නකො නඩු ටික එහෙනම් මෙතනින් එහාට. අධිකරණයේ එතෙක් විභාග වෙමින් මෙතෙකුත් අද මේ තප්පරෙත් විභාග වෙමින් පවතින. අවසාන නිගමනයකට ආපු නැති. හරිද? සිද්ධියක් සම්බන්ධයෙන් කෙලින්ම නිකන් තීන්දුව දීලා ඉවරයි. දිගින් දිගටම මේ වගේ හෙඩ්ලයින්ස් වල මේ වගේ කැප්ෂන්ස් වල හරිද? මේ නිවුස් ස්ක්‍රිප්ට් එකේ ඒ වීඩියෝස් හදන වගේ මේ හැම එකකම ඒ යන්නේ අර එකක් සමාජගත කරන්න. ඊට පස්සේ නඩු තීන්දුවක් එනවා සම්පූර්ණ වෙනස් එකක්. විමර්ශන වලින් හොයා ගන්නවා ඊට වඩා සම්පූර්ණ වෙනස් එකක්. හැබැයි ඒක තමයි අධිකරණයේ අවසාන වශයෙන් තීරණය වෙන එක. හැබැයි මිනිසුන් සමාජගත කරලා තියෙන්නේ මොකද්ද? සමාජගත කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් එකක්. ඒතර ඔය එකම සිද්ධිය හෝ පළවෙනි සිද්ධිය නෙමෙයිනේ. මීට පෙරත් අවස්ථා 100 ගාණක් හොයාගන්න පුළුවන් වෙයි පිටිපස්සට ගියාම. උදාහරණ ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. කෙලවරක් නැතුව මේ විදිහට මහජනයා නොමග යැවීමේ අරමුණින්. හිතාමතාම හරිද? කියන්නේ වැරදි ಜಾති දෙකක් තියෙනවනේ. දැන වැරදි නොදැන වැරදි කියලා කියන. නොදන්නාකම නිසා වැරදි වෙන්න පුළුවන්. ආයෙකට සමාව දෙන්නත් පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට තියෙනවා සද්භාවයේ විශ්වාසය මත සිද්ධ වෙන වැරදි. දැන් සද්භාවයෙන් විශ්වාස කරනවා මේක මෙහෙ වෙන්න ඇති කියලා හැම එකක්. හැබැයි දැන කරන වැරදි එකක් මාධ්‍යයකට ඔය නොදැන වැරදි කියන ඒවත් වලටත් සමාවක් නැහැ. මොකද ඒක තනි පුද්ගල කටයුත්තක් නෙමෙයිනේ. සාමූහික කණ්ඩායමක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඒගොල්ලන්ට මේවා තහවුරු කර ගැනීම සඳහා ඇක්සස් ඕන තරම් තියෙනවා. ඒතර මේ තහවුරු කර ගැනීම සිද්ධ කරගෙන තමයි අවසාන වශයෙන් ප්‍රවෘත්තියක් දෙන්න ඕනේ. මේක නිකන් මේ පොඩි එකෙක් සිංහල රචනාවක් ලියනකොට එහෙම නැත්නම් දහම් පාසල්ලේ හරි ඇසෙම්බලි එකේ හරි කතාවක් කරනකොට එන ඒ වරදින දේවල් වගේ නෙමෙයි. හරිද? මේක සාමූහික කණ්ඩායමක් සහ මහජනතාවගේ සංඛ්‍යාත තමයි මේ පාවිච්චි කරමින් ඉන්නේ. හරිද? කොම්පැනි රේනෝසිල් වගේ වෙන්න පුළුවන්. කොම්පැනි XYZ ගේ වෙන්න පුළුවන්. හැබැයි ඒ කොම්පැනියකට රූපවාහිනී සහ ගුවන්විදුලි සම්බන්ධයෙන් තිබෙන අයිතියේ සීමාව කියන එක එන පොඩි එකක්. ඒකේ තීරණාත්මකම අයිතිවාසිකම තිබෙන්නේ මහජනයාට. මේ රටේ පොදු ජනයාට. එතකොට පොදු ජනයාට හිමි දේපලක් වන හරිද? පොදු දේපලක් වන මහජන සංඛ්‍යාත පාවිච්චි කරලා පොදු ජනයාම නොමග යවනවා නම් ඒක හරියට නිකන් අපේ ගෙදර තියෙන පිහියක් පාවිච්චි කරලා අපිට පිහියෙන් අයින්නවා වගේ එකක්. මගේ ගෙදර තියෙන පිහියක් පාවිච්චි කරලා මට පිහියෙන් අයින්නවා වගේ එකක්. හරිද? ඒ නිසා එතකොට මේක මේ බලපත්‍ර ආහෝසි කිරීමක් හරි මොකක් හරි එකකට ඊළඟ පියවරකට යනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරලා පුළුල්ව හිතලා බලලා කරන්න ඕනේ වැඩක්. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ පන්නේ දඬුවමක් දෙනවද කියන එක සාදෙන් නාමල්ලට මහින්දලාට ඔය නාමල් පස්සේ යන කිසි එකෙකුට හොඳේ ඕගොල්ලෝ තමයි මේ පූර්වාදර්ශ දීලා තියෙන්නේ. ඔය හුඟක් අනපනත් එහෙමත් සම්මත කරන කාලේ ඒ කාලේ නෙවෙයි අතන මෑත කාලේ ඔය එක එක ඒවා සම්මත කරනකොට ඔය සමාජ මාධ්‍ය මර්ධන පනත වුණත් සම්මත කරන වෙලාවේ OSB එක උනත් සම්මත කරන වෙලාවේ OS ඒකනේ දැන් සම්මත කරන වෙලාවේ අපි නිරන්තරයෙන් කියප එකක් තිබුණානේ. ඔවා ටික සම්මත කරලා දෙයිලා යන්න. අර නිශ්චිතවම ඕගොල්ලෝ ඊළඟට යන්නේ විපක්ෂයට. ඊට පස්සේ මේකේ වැඩිම පීඩාවට පත් වෙන පාර්ශවය වෙන්නේ ඕගොල්ලෝ. හැබැයි මේ පනත් පාවිච්චි වෙනකොට ñැම්පචන් ගන්න ලෑස්ති වෙන්න එපා කියලා. අපි මේ වචන වලින්ම ඒ කාලෙත් කියලා තියෙනවා. හැබැයි එහෙම නැතුව ඒගොල්ලෝ කරනවා. දැන් මේ පූර්වාදර්ශ දීලා තියෙන්නේ මේ ඒ අය මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ පූර්වාදර්ශ පව ඒගොල්ලන්ට දීලා ඒ කියලා කියන්නේ ඒ පූර්වාදර්ශ පාවිච්චි කරලා දැන් මිනිස්සු මරන්න ඕනේ හරි මරන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පූර්වාදර්ශ වල පරාසය එච්චර විශාලයි. ටෙලිෆෝන් ගානකේ සිට හරිද? මරා දැමීම දක්වා පුළුල් පරාසයක පූර්වාදර්ශ ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට නම් මී කියන්න කටාරින්න අයිතියක් නැහැ. හැබැයි ඒක වෙන එකක්. හැබැයි මේ වගේ තීරණ ගැනීමේදී ටිකක් දිගට බලලා කටයුතු කරන්න වෙයි කියන එකයි අපේ යෝජනාව නම්.